අයිබෝවන් සියලුම දෙනාට අද අපි සාකච්ඡා කරන්න යන්නේ රජයේ තරඟ විභාගවලට උපකාරයක් විදිහට බුද්ධි පරීක්ෂණ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්. මේ වෙද්දී අපි මේ පේපර් එකට අදාළව ප්‍රශ්නාංක 1 ඉඳන් 15 දක්වා සාකච්ඡා කරලා අවසන්. දැන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ ප්‍රශ්නාංක 15 ඉඳලා ප්‍රශ්නාංක 30 වෙද්දී. මේ පේපර් එක තමයි ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීමේ 2018 පැවතුන විභාග පේපර් එක. මේ දිනවල ගැසට් වෙලා තියෙන එක්සෑම් සහ ළඟදීම පැවැත්වෙන්න තියෙන සියලුම රජයේ තරඟ විභාගවලට එන එක පේපර් එකක් තමයි මේ බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාවය කියන පේපර් එක. අතරම ගත්තොත් අපි මේ පේපර්ස් කරද්දී අපිට ප්‍රධානම දේ තමයි කාලය කළමනාකරණය කරගැනීමේ තියෙන ගැටලුව. ඒ කාලය කළමනාකරණය කරගන්න ඉතාම උපකාර වෙන දෙයක් තමයි අපි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරලා තියෙන එක. මේක ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයට අදාළ පාස් පේපර් එකක් වුණත් මේ ස්ට්‍රක්චර් එක තමයි හැම රජයේ තරඟ විභාගයට අදාළ වෙන අභියෝගතා පේපර් එකේ ස්ට්‍රක්චර් එක. අපි පාස් පේපර්ස් කරලා තියෙනවා නම් අපිට එන පේපර් එකට අපිට ඉතාම ලේසියෙන් අපිට මුහුණ දෙන්න පුළුවන්. මොකද අපි දන්නවා පේපර් එකේ එන ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා. ඒ නිසා අපිට කාලය කළමනාකරණය කරලා අපිට ඉක්මනට පේපර් එකට ආන්සර්ස් දෙන්න පුළුවන්. එහෙමනම් අපි අද පේපර් එක සාකච්ඡා කරන්න පටන් ගමු. හරි. ප්‍රශ්න අංක 16 දී කියනවා අංක 16 සිට 20 තෙක් පහ සඳහන් තොරතුරු මත පදනම් වේ. සේවකයෙකු සඳහා සිට සිකුරාදා තෙක් ලද මුදලින් ප්‍රවාහනය, ලිපි ද්‍රව්‍ය සහ ආහාර සඳහා පමණක් වියදම් කරන ලද අතර ඊට අදාළ තොරතුරු දෝෂ සහිතව පහත් සඳහන් වගුවේ සටහන් කර ඇත. දෝෂ සහිත අගය 4ක් පමණක් වගුවේ ඇති අතර වගුවට පසුව සඳහන් කරුණු පදනම් කරගනි එම ස්ථාන හඳුනාගත හැකිය. ඇත්තටම කියනවා නම් මෙතනදී කියලා තියෙන්නේ මේ සේවකයෙක් සඳහා ඉඳන් සිකුරාදා දක්වා එයාට හම්බෙච්ච මුදල් වියදම් කරපු ආකාර ගැන වගුවක් තියෙනවලු. ඒ වගුවේ දෝෂ තියෙනවලු 4ක්. අපිට මේ දෝෂ ටික හඳුනා ගන්න පුළුවන්ලු මේ පහලින් දීලා තියෙන කරුණු වලින්. ඊට පස්සේ අපිට හඳුනා ගන්න කියනවා කොහෙද මේ දෝෂ සඳහන් වෙන දේවල් කියලා. මෙතෙන්දී මේ මුදල් වියදම් කරලා තියෙන්නේ ප්‍රවාහනය, ලිපි ද්‍රව්‍ය සහ ආහාර කියන දේවල් වලට විතරයි. බලමු මොකද මේ වගුවේ තියෙන විස්තර මොනවාද කියලා. මුලින්ම වගුවේ තියෙනවා දවස් ටික සඳහන් කරවලා ඉඳලා සිකුරාදා දක්වා දවස් ටික. ඊළඟට තියෙනවා ලද මුදල. ඒ කියන්නේ මෙයාට කොච්චර මුදලක් මේ වෙනුවෙන් හම්බ වුණාද මේ දවස්වලදී. ඊට පස්සේ තියෙනවා ප්‍රවාහන වියදම්, ලිපි ද්‍රව්‍ය වියදම්, ආහාර වියදම්, මුළු වියදම. ඊළඟට ලද මුදලින් ඉතුරු මුදල. බලමු දැන් මෙයා කියලා තියෙන විදිහට කොහෙද මේක වැරදිලා තියෙන්නේ කියලා අපි හොයාගෙන යන්න මේ කරුණු ටික බලමු. ඔන්න කියනවා බදාතට අදාළ එක් අගයක් පමණක් වැරදිය. බදාදා දවසේ මොනවා හරි මේ දීලා තියෙන අගයන්ගෙන් එකක් වැරදියි. අපිට දන්නේ නැහැ තාම මොකද්ද කියලා. ඊළඟට කියනවා ලද මුදල තීරයේ සඳහන් එක් රුපියල් 1000ක් පමණ නිවැරදි කළ යුතුය. මොකද ලද මුදල් තීරුවේ. මෙන්න මේකේ තියෙන එකක රුපියල් 1000ක අගයක් පමණ වෙනස් වෙන්න ඕන. එතකොට මේක 10 අගයන් කීයක් තියනවද? 10 අගයන් තියෙනවා. මෙන්න මෙතන සඳුදාට තියෙනවා. ඒ වගේම ආයි 1000ක් තියෙනවා බදාදාට. මෙතන අපිට කියලා තියෙන බදාදට අදාළ එක් අගයක් පමණක් වැරදිය. මෙතන ඊළඟ එකෙත් කියලා තියෙන රුපියල් 1000ක් නිවැරදි. සමහරකට මේ 1000 වෙන්න පුළුවන් වැරදි. හැබැයි අපි හරියටම දන්නේ නැහැ මොකද සඳුදා 1000ක් තියෙනවා. අපි තවත් බලමු. ඊළඟට කියන්නේ සඳුදා මුළු වියදම සහ ඉතුරුව නිවැරදිය. සඳුදා දවසේ මුළු වියදම මෙන්න මේකයි ඉතුරුවයි හරියද. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් මේ 1000ද වැරදුනේ කියලා. අපි බලමු මේ වියදම්, ප්‍රවාහන වියදම්, ලිපි ද්‍රව්‍ය, ආහාර කියන ඒ වගේ වියදම් වල එකතු මේ මුළු වියදමට සමානද? ඒ වගේම මුදලින් ඉතුරුව සමානද කියලා. එතකොට අපිට කියලා තිබ්බනේ මුළු වියදමයි ලද ඉතුරුවයි සමානයි කියලා. ඒ කියන්නේ 800 300 යන මෙයාට දීලා තියෙන්නේ මේ දවසේ මේ 800 300 එකතුවක්. ඒ කියන්නේ 800කුයි 300කුයි තමයි මෙයාට දීලා තියෙන්නේ. ඒ කියන්නේ 1100ක් මෙයාට මේ දවසේ දීලා තියෙනවා. ඒක තමයි සඳුදා වල මුළු වියදම සහ මුළු ඉතුරුව නිවැරදි කියන්නේ. එතකොට හැබැයි අපේ මේ ටේබල් එකේ තියෙන ලද මුදල සඳුදා දවසට අදාළව රුපියල් 1000යි කියලා. එහෙනම් අර මේ පළවෙනියටම දෙවෙනි කාරණේ කියනවා ලද මුදල තීරයේ සඳහා එක් රුපියල් 1000ක් පමණ නිවැරදි කළ යුතුය. එහෙනම් මේ අපි හොයාගත්ත මොන 1000ද නිවැරදි වෙන්න ඕන. අපි හිතුවේ බදාදා හෝ සඳුදා කියලා. බදාදා නෙමේ සඳ මුදල තමයි නිවැරදි වෙන්න ඕනේ. ඒ කියන්නේ සඳුදා මෙයාට 1100ක් හම්බ වෙලා තියෙනවා. ඒක හැබැයි මෙතන ලියලා තියෙන්නේ රුපියල් 1000ක් විදිහට. එහෙනම් අපි මෙතන තියෙන කාරණා වලින් අපි හොයාගත්ත පොයින්ට් වලටත් හරියට දාගෙන යමු. අපි මේක දැන් මේ වෙද්දි හදාගෙන ඉවරයි. ඊළඟට මෙන්න මේක අපි හොයාගත්තා. රුපියල් 1000ක්. මෙන්න මේක වෙනස් වෙන්න ඕන කීයටද? 1100 කියලා. හරි. ඊළඟට ලිපි ද්‍රව්‍ය වියදම තීරය සහ එකතුව පෙරේ එක් අගයේ බැගින් වැරදිය.
ලිපි ද්‍රව්‍ය වියදම. ලිපි ද්‍රව්‍ය වියදම කියන්නේ මෙන්න මේ තීරුවයි. මේ තීරුවයි මෙන්න මේ එකතුව කියන එකේ මොකක් හරි එක අගය ගානේ වැරදි වෙනවලු. අපි ඒකත් හොයගමු. දැන් අපි මෙතන 1100 ආවනේ. එතකොට 1100 ආවම අපි බලමු මෙතන එකතුව සමාන වෙනවද කියලා. එකතුව සමාන වෙනවා නම් මේ ඔක්කොම ටික එකතු කරාම බලමු මේ අනිත් ඒවාක වැරදක් නැතුව මේ එකතුව හරියට දාලා තියෙනවා. මෙතන තියෙන්නේ 1100යි 1100යි 1200යි රුපියල් 1000යි 1500යි 1300යි. එතකොට ඒ ටිකේ එකතුව අපි ගත්තොත් එකතු කරලා බැලුවොත් 6100ක් එනවා. ඒ කියන්නේ මෙතන යාලා දීලා තියෙන මුළු එකතුව කියන එක සමානයි. මෙතන අපේ වරද්දලා තිබිලා තියෙන සඳුදා මෙතන දාපු ගාන විතරයි. 6100 හරි. එතකොට මේකේ නෙමෙයි එකතුවේ ප්‍රශ්නයක් තියෙන්නේ. අපි දන්නවා මේ ලිපි ද්‍රව්‍යයේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ මෙතන එකතුව වැරදෙන්න පුළුවන්. මේ මැද එකකුත් එක තමයි හැබැයි ඒක වැරදි. ඊට අමතරව අපි බලමු වෙන එකතුවත් වැරදි තියෙනවද කියලා. අපි මෙතනත් එකතු කරන්නේ. මෙතන 250යි 350යි 250යි 400යි 350. එතකොට 250 ඒවා දෙකක් තියෙනවා. ඒ දෙක 500යි 350 ඒවා දෙකයි 700යි 500 700යි 1200 400 1600. ඒ කියන්නේ මෙතන ප්‍රවාහන වියදම එකතුවත් හරියට අපිට දීලා තියෙනවා. අපි යන්නේ ඊළඟට. අපි ලිපි ද්‍රව්‍යයක අපි දැන්ට හෝල් කරලා තියනවා. මොකද අපි දන්නේ නැහැ. තව එක වැරද්දක් තියෙනවද කියලා අපි හොයලා බලමු. ඊට පස්සේ මෙතන තියෙනවා 350යි 402යි 450යි අපෝ 350. උඩ මෙතන 350යි 350යි 700යි 402යි 800යි 800යි අර 700යි 1500යි 1500යි 450යි 1950. ඒකත් හරි. ඊළඟට මෙතන තියෙනවා 800යි 800යි 1600යි 1000යි 2600යි 1600යි 1050යි කියන්නේ 3650යි 3650යි 850යි කියන්නේ 4500යි. ඒකෙත් හරි. ඊළඟ එක අපේ අවසාන මේක 300 200 500යි 800යි 1250යි 1250යි 450යි කියන්නේ 1700යි. මේ ටිකත් හරි ගිහිල්ලා. නම් අපේ මේ වෙන මේකේ තව වැරද්දක් තියෙන්න ඕන. මේකතු තමයි අපේ මේ විදිහට වැරදි. අපි තාම දන්නේ නැහැ මොකද්ද කියලා. ඒ වගේම තමයි අපිට මේ එකතුව හරි ගියාට මේ බදාදර අදාළ තවත් එකක් වැරදි කියනවත්නේ. එතකොට මේ එකතුව මේ ටික අපි බැලුවොත් තියෙන ගණන් වල හැටියට අපිට හොයාගන්න බෑ එකතුවේ වැරද්ද. ඊළඟට යමු අපි බදාදා මොකද්ද තියෙන වැරද්ද හොයාගන්න try කරද්දී. මෙතන තියෙනවා බදාදා මුළු වියදම 800යි ලද මුදලින් ඉතුරු වියදම 300යි. එතකොට 800 300 නම් මෙතන 1100ක් වෙන්නේ බෑ. මොකද හැබැයි 800 300 තමයි තියෙන්නේ. බලමු මේ දෙකේ එකතු මේ ටිකේ එකතුව වියදම මෙතන යා හරියට දාලා තියෙනවද කියලා. එතන කීයද තියෙන්නේ අපිට 250යි 250යි 150යි තියෙනවා. ඒ කියන්නේ 400යි 400 400යි 800යි. එහෙනම් මෙන්න මෙතන වරද්දලා තියෙනවා. ලද මුදලින් එකතුව මෙතන එන්න ඕනි 300 නෙමෙයි කීයද 200යි. එතන 200 වුණාම මෙතන රුපියල් 100ක් අඩු වුණා. එහෙනම් මෙන්න මේ මුළු එකතුව වෙනස් වෙන්න ඕනේ මෙතන 1600. මොකද රුපියල් 100ක් අඩු වුණා. හරි. ඊළඟට දැන් අපි හොයාගත්තා බදාදා තියෙන වෙනසත් වැරද්දත් අපි හොයාගත්තා. ඒ කියන්නේ බදාදා එකත් හොයාගත්තා. දැන් තියෙන්නේ අපිට ලිපි ද්‍රව්‍ය වියදම තීරුව සහ එකතුව පේළිය. එකතුව පේළිය එකත් අපි දැන් හොයාගත්තා. දැන් යම් ලිපි ද්‍රව්‍ය. ලිපි ද්‍රව්‍ය පේළිය මේ විදිහට බලුවන් පස්සේ මේ මුළු එකතුව සමානයි. මොකද එකතුව පේළිය එක වැරද්දයිනේ තියෙන්නේ. ඒක අපි මේ විදිහ හොයාගෙන ඉවරයි. ඒක තමයි මේ 1600. එහෙනම් 950ට සමාන වෙන්න ඕන මේ ඔක්කොම ටික. දැන් අපි බලමු ලිපි ද්‍රව්‍ය එකේ කොහෙද වැරද්ද? බදාදා එකේ නෙමෙයි තියෙන්නේ. පුළුවන්. මොකද බදාදා එකේ වැරද්ද අපි මේ විදිහ හොයාගෙන ඉවරයි. එහෙනම් අනිත් දෙකෙන් එක. අනිත් හතරක් දවස් හතරක් තියෙනවා. ඒ හතරෙන් එක. අපි මේ වගේ එකතු කරන් යන්න. මුලින්ම තියෙනවා 200යි 250යි එතන 450යි ඊළඟට 150ක් 450ට එකතු කරන්න. ඒ කියන්නේ 150යි 450යි. එතකොට 600යි 600යි 200යි 800යි 800යි 250යි 1050යි. අන්න මෙතන 950 තියෙන හැබැයි 1050ක් අපිට එකතු වෙනවා. මම කලයකින් එක ලියා ගන්නවා. අපිට මෙතන කියන්නේ 1050ක් එකතු වෙනවා. හැබැයි 950යි. එන්න ඕන උත්තරේ 950. මෙතන කොහේ හරි රුපියල් 100ක වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. now අපි බලමු කොයි පැත්තට දෙක වෙනසක් වෙලා තියෙන්නේ කියලා. අපි බලමු අපහු මේ එකතුවල් මෙතනට දාලා තියෙන හරිද කියලා. ඒ කියන්නේ වියදම් ටික හරිද කියලා. අපි මේකේ වියදම් බැලුවා ඒක හරි. ඊළඟ එකේ බදාද වියදම් බැලුවා ඒකත් හරි. මේකේ වියදම් බැලුවොත් 350යි මෙතන 250යි ඒ කියන්නේ 400 600යි 1000 ඒකත් හරි. ඊළඟ එකේ බ්‍රහස්පතින්දා 600යි 600 450යි 1050යි ඒකත් හරි. ඊළඟ එකට ආපහු 350යි 250යි 600යි මෙතන 950යි. අන්න
අපිට පෙන්නනවා 950 හැබැයි 850 තමයි එන්න ඕන. හැබැයි මේ ටික එකතු කරාගෙන පස්සේ අපිට එනවා 950. ඒ කියන්නේ මෙන්න මේ සිකුරාදා කියන එකේ තමයි ලිපි ද්‍රව්‍ය වල වැරද්ද තියෙන්නේ. කීයකද? රුපියල් 100ක. මොකද එන්න ඕන 850 හැබැයි 950ක්. ඒ කියන්නේ මෙතන රුපියල් 100ක් අඩු වෙන්න ඕන. ඒ කියන්නේ මෙතන සිකුරාදා ලිපි ද්‍රව්‍ය වියදම 250යි නෙමෙයි. ඒක එන්න ඕන 150යි. රුපියල් 100ක් අඩු වෙනවා. හරි. දැන් මේ වෙද්දී අපි ඔක්කොම ටික හොයාගෙන ඉවරයි. මෙන්න මේ වියදම තීරුව එකත් හොයාගෙන ඉවරයි. දැන් යන් අපෙන් ඊළඟට අහන්න ප්‍රශ්න වලට උත්තර ටික දෙන්න. 16 කියන්නේ බදාදට අදාළ වැරදි අගයක් සඳහන් වන්නේ කුමන තේරුවද? අපි හොයාගත්තා. ඒ අනුව බදාදට අදාළව ලද මුදලින් ඉතුරුව තමයි මෙතන වැරදි විදිහට සඳහන් කරලා තියෙන්නේ. අංක 16ට උත්තරේ අංක 4 ලද මුදලින් ඉතුරුව. හරි. ඊළඟට අහන්නේ ලද මුදල තීරයේ ඇති වරද කුමක්ද? ලද මුදලකෝ මේ තියෙන්නේ අපේ ලද මුදල. ලද මුදලේ මොකද්ද වෙච්ච වැරද්ද? සඳුදා 1000යි දාලා තියෙන. හැබැයි ඒක එන්න ඕනේ කීයද? 1100යි. බලමු එහෙම එකක් තියනවාද කියලා. එකතුව රුපියල් 6100ක් ලෙස සඳහන් වීම. නෑ එකතුව 6100 තමයි එන්න ඕන. අපි ඒක බැලුවා. සඳහා ලද මුදල් රුපියල් 900 ලෙස සඳහන් නොවීම. ඒ කියන්නේ මේගොල්ලෝ 1000ක් අඩු කළා. මොකද 100ක් අඩු කළා මේ මෙතන අතන 1000 වෙනස් කරලා තියෙන රුපියල් 100ක් අඩු වෙන මෙතන 6000ට. නෑ ඒකත් නෙමෙයි. සඳ ලද මුදල් රුපියල් 1100 ලෙස සඳහන් නොවීම. අන්න හරි උත්තරේ. ඊළඟට කියන්නේ බදාදා ලද මුදල නෑ. බදාදා ප්‍රශ්න නැහැනේ අපිට. බදාදා වල වෙනස් වෙන්න ඕනේ. එකයි නේ අපි හොයාගත්තා. එහෙනම් 17 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3 සඳුදා ලද මුදල් රුපියල් 1100 ලෙස සඳහන් නොවීම. 18 ලිපි ද්‍රව්‍ය වියදම තිරේ වරද නිවැරදි කළ හැකි ආකාරය කුමක්ද? ලිපි ද්‍රව්‍ය වල වරද කො අපි තියෙන අපි දැනගත්ත සිකුරාදා වල 250 නෙමෙයි 150 වුණා නම් ඒක අපිට හරි ගස්ස ගන්න පුළුවන්. සඳට අදාළ මුදල් රුපියල් 100ක් ලෙස නැහැ. බදාදට අදාළ මුදල් රුපියල් 50ක් ලෙස නැහැ. සිකුරාදාට අදාළ මුදල 150 ලෙස සංශෝධනය කිරීම. එකතු පෙළේ සඳහන් මුදල 1050 කියන්නේ 100ක් යන පැත්තට එකතු කළා. එකක් නෙමෙයි. හරියට ඒක බැලන්ස් කරගන්න නම් සිකුරාදාට අදාළ මුදල 150ක් වෙන්න ඕන. 18ට අංක 3 උත්තරේ. 19 දින 5 අවසානයේදී ලද මුදලින් ඉතුරුව කුමක්ද? අපි ඉතුරුව ගත්තා. මෙන්න මේ තියෙනවා දින 5 අවසානයේ ඉතුරු මුදල. මෙයාට 4500ක් වියදම් ගිහිල්ලා ඒ වියදමෙන් අපිට අවසානට 1600 ඉතුරු වෙලා තියෙන. කලින් තිබ්බේ 1700. මෙතන වැරද්ද නිවැරදි වුණාට පස්සේ දැන් අවසාන එකතුව 1600යි. එහෙනම් කීයද? 1600යි. 19 උත්තරේ 2. ඊළඟට 20. බ්‍රහස්පතින්දා ආහාර වියදම රුපියල් 500ක් වුණිනා. කවදද? බ්‍රහස්පතින්දා රුපියල් 500ක් වෙලා තියනවලු ආහාර වියදම. ඒ ඉහත නිවැරදි කළ වගුවට ඇතුළත් කර යලි වගුව නිවැරදිව සකස් කිරීම පිණිස තවත් අගයන් කීයක් සංශෝධනය කරන්න ඕනද? බ්‍රහස්පතින්දා ආහාර වියදම රුපියල් 500 කරනවා. බ්‍රහස්පතින්දා මම මේක රුපියල් 50ක් එකතු කරනවා. එහෙමනම් මේක බැලන්ස් කරන්න තව මොනවද වෙනස් වෙන්න ඕන? එතකොට මේක වෙනස් වෙන්න ඕනි. ඒ වගේම එතකොට මේක එතකොට අපෙන් අහන්නේ ප්‍රශ්නේ කීයක් වෙනස් වෙන්න ඕනිද කියලා. අපි බලමු. අපිට මෙතන වෙනස් කරන්න ඕන 450 රුපියල් 500 කරන්න ඕන. එතකොට ඒක වෙනස් වෙනවා කියන්නේ අපේ මුළු වියදම වෙනස් වෙනවා. මොකද තව රුපියල් 50 මුළු වියදමට එකතු වෙනවා. එතකොට හබ්බලොත් මෙතන 1යි. මෙතන 2යි. ඒ වගේම තමයි ලද මුදලින් ඉතුරුව එකත් වෙනස් වෙන්න ඕනේ. මොකද ඉතිරියත් වෙනස් වෙනවා. එතකොට ඔන්න 3ක් වෙනස් වෙනවා. මෙතන එකතුවත් වෙනස් වෙනවා. ඊළඟට මෙතන එතකොට එකතු වෙනස් වෙනවා මේක 4යි. ඊළඟට මෙන්න මෙතන වෙනස් වෙනවා. මොකද මේ එකතුව මුළු වියදමත් වෙනස් වෙනවා 5යි. මේකත් වෙනස් වෙනවා 6යි. අපි මෙතන 500 මෙතන දාන එකනේ. එතකොට කීයක් වෙනස් වෙලාද? 1යි 2යි 3යි 4යි 5ක්. 5ක් ගණන් වෙනස් වුණොත් තමයි මෙතන රුපියල් 500 දාලා අපිට ආපහු බැලන්ස් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට උත්තරේ කීයද? අංක 3. හරි. ඊළඟට 21 ඉඳන් 25. ඒකේ කියන්නේ 21 සිට 25 තෙක් එක් එක් ප්‍රශ්නයට නිවැරදි පිළිතුර අයත් වර්ණයේ අංකය ප්‍රශ්නයේ ඉදිරියේ දී ඇති තිත්තර මත ලියන්න. කිසියම් භාණ්ඩයක් 110ක වට්ටමක් සහිතව මිලදී ගැනීමේදී
ඔන්න භාණ්ඩයක් තියෙනවා. ඒක 110ක වට්ටමක් යටතේ මිලදී ගැනීමේදී ලැබුණු වට්ටම් මුදල මෙන් 4 ගුණයක් වට්ටම් මුදලක්. මේක 110කින් ගත්තොත් අපිට අපි මේක ගමු වටිනාකමත් x කියලා. අපි මේ භාණ්ඩේ වටිනාකම x කියලා ගමු. ඊපස්සේ මේක 110යි නම් මේක 110යි x තමයි මෙයාට හම්බෙච්ච ඩිස්කවුන්ට් එක. හරි. ඊට පස්සේ වට්ටම් මුදල මෙන් 4 ගුණයක් වට්ටම් මුදලක්. සරි. ඉන්න 110ක වට්ටමක් සහිත මිලදී ගැනීමේදී ලැබුණු වට්ටම් මුදල මෙන් 4 ගුණයක්. ලැබුණු වට්ටම් මුදල කීයද මෙතන? අපි මේක සරලව ලියාගමු 0.1x නේ. ඒ වගේ 4 ගුණයක්. කියන්නේ 0.4x. න 0.4x මුදලක් එමෙන් දෙගුණයක් මිලදී භාණ්ඩයක් මිලදී ගැනීමේදී ලැබුණේ නම් එම දෙවෙනි භාණ්ඩයේ මිලදී ගැනීමේදී කොපමණ වට්ටමක් ලැබුණේ කොපමණ වට්ටමක් ලැබුණේද? ඒ කියන්නේ හරි මේ වගේ දෙගුණයක් වටින එකක්. ඒ කියන්නේ 2x වෙන එකක් ගත්තන් පස්සේ මෙයාට හම්බෙලා තියෙනවලු 0.4x කියන වට්ටමක්. එහෙනම් අපෙන් අහන්නේ මෙයාට 100ට කීයක වට්ටමක් හම්බ වුණාද? මේක අනුපාත ක්‍රමයෙන් අපිට හදන්නත් පුළුවන් නැත්නම් සරල විදිහේ සුළු කරන් යන්නත් පුළුවන්. අපිට ලේසි ක්‍රමයකින් අපි හදමු. මේක x නම් 2x වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාගේ අනුපාතේ 0.1 ඉඳලා 0.4ට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතන 1ට 2න් යනකොට මෙතන 1ට 4න් ගිහිල්ලා තියෙනවා. වටිනාකම දෙගුණයක් වෙනකොට 1ට 4න්. ඒ කියන්නේ වැඩි වෙලා තියෙන කීයෙන්ද? දෙගුණේ. අපි මේ දශම ගත්තාන් පස්සේ 100ට 20කින් තමයි මේක වැඩි වෙලා තියෙන්නේ. අපි අනුපාත ක්‍රමයෙන් හදන එක අපිට ගාණ ඉක්මනින් කරගන්න පුළුවන්. හැබැයි සමහර අයට මේක පැටලිසාගත වෙන්න පුළුවන්. එහෙමයි නෝනම් ඉක්මනට සරල සමීකරණයකට දාලා මේක ටග්ගල් සුළු කරන් යන්න. ඔන්න අපි අනුපාත ක්‍රමයෙන් අපි හදුවා 120යි. අපි දැන් සරල සමීකරණයක් විදිහට මේක හදාගෙන යමු. කොහොමද? අපි ගත්තොත් මෙතන මේ භාණ්ඩයේ වටිනාකම 2x. ඒකට අපි 100ට y කියලා ගමුකෝ. 100ට y ප්‍රමාණයක් ගියාම පස්සේ ඒක 0.4x වෙලා තියෙනවා වට්ටම. මේ x මේ x කැපුණා. ඊළඟට අපිට මෙතන 0.4 තියෙනවා. එතකොට මෙතන දෙකට කපන්න පුළුවන් අපිට මෙතන 0.2යි. එතකොට y සමානයි 100 0.2කින් වැඩි වුණා කියන්නේ 20යි. ඒ කියන්නේ y වලගේ කීයද? 120යි. 21ට අංක 3 තමයි උත්තරේ. අපි ප්‍රශ්නාංක 22 බලමු. ප්‍රශ්නාංක 22 තම මුදල් පසුම්බිහි වූ රුපියල් 1000ක නෝට්ටු සියල්ල එක් කවරයකට එක බැගින් දැමීමට යාමේදී එක් කවරයකට අඩු බව දයාවතීට වැටහුණි. අනතුරුව අය කවරයකට රුපියල් 1000 නෝට්ටු දෙක බැගින් දැමීමේදී කවරයක් ඉතුරු විය. දයාවතීගේ පසුම්බිහි රුපියල් 1000 නෝට්ටු ලෙස රුපියල් කීයක මුදලක් තිබුණීද යන්නත් කවර කීයක් තිබුණේද යන්නත් පිළිවෙලින් සඳහන් වන පිළිතුර කුමක්ද? කදාන්න මේ රුපියල් 1000 වගේ මෙයා දාන්න ගියාලු. ඒ දාන්න ඇති කවර වගේක් තිබ්බලු. එකක වාරක එකක් මදි වුණාලු. අනිත් පාරේ එකක් ඉතුරු වුණාලු. පෙන්හන මේ මුදල කීයදයි ඊළඟට කවර කීයද? අතන මේ ගාන අපිට හදන්න ඕනේ නැහැ. මොකද මේ ගානේ උත්තර ටික බැලුවම පස්සේ අපිට මේකේ උත්තරේ මොකද්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. මොකද කියනවා නම් මෙතන අහන්නේ මොකද්ද? රුපියල් 1000 නෝට්ටු ලෙස රුපියල් කීයක මුදලක් තිබුණේද යන්නත් කවර කීයක්? පළවෙනියට අහන්නේ මුදල ඊළඟට කවර මේ පිළිවෙලින්. එතකොට අපි දන්නවා මෙතන තියෙන ඒවා දිහා බැලුවම පස්සේ මුදලක් මුලින්ම තියෙන්නේ මොකේද? මෙන්න මේකේ විතරයි මුදල තියෙන්නේ. අනිත් ඒ වගේ තියෙන්නේ මේ කවර 3 4 4. මේක 1000 නෝට්ටු සංඛ්‍යාව නෙමෙයිනේ අහන්නේ. අපෙන් අහන මුදලම. මුදල සහ කවර. මේකේ විතරයි මුදල් දෙකක් තියෙන්නේ. හැබැයි මෙතන තියෙන මුලින් කවර ඊළඟට තමයි මුදල. මේක පිළිවෙල ගත්තන් පස්සේ මෙන්න මේක. ඒ කියන්නේ අපි මේ වෙද්දි උත්තරේ දන්නා 4. අපිට මේක තව තහවුරු කරගන්න ඕනේ. අපි මේක ටක් ගාලා හදමු. මේ වගේ ගණන් වලදී අපි හදන්න යනකොට අපිට 1000 නෝට්ටු ඕන විදිහකට ගුණාකාර විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ 4000 ගුණාකාරය අපි 8000 කියලා ගත්තොත් ඒත් අපිට මේ කවර සංඛ්‍යාව මේ විදිහට මෙන්න පුළුවන්. අපි හිතන විදිහ අනුව මේ ගුණාකාර අනුව මේ උත්තර වෙනස් වෙන්න පුළුවන්. කවර සංඛ්‍යාව මුදලු. හැබැයි අපිට මේ උත්තර දීලා තියෙනවා නම් ඒ දීලා තියෙන ගානකින් නම් අපි අපසට හදන්න. කියන්නේ මෙතන 4000ක් නේ දීලා තියෙන්නේ. වෙන කිසිම ගානක් දීලා නැහැනේ මේක ඇතුලේ 4000 විතරයි. 4000 මෙයා ඔන්න පළවෙනියටම කවර රුපියල් 1000 බැගින් දාගෙන යනවා. රුපියල් 1000 බැගින් දානවා නම් මෙයාට කවර 4ක් ඕනේ.
ඊට පස්සේ කවරේ බැගින් දාමිට එක් කවරයක් අඩු බව දයාවැදිට තේරුණාලු. ඒ කියන්නේ මෙයා 4000 ඔහම දාගෙන යනකොට එක කවරයක් අඩුයි. ඒ කියන්නේ කවර කීයක් තිබිලා තියෙන්නේ මෙයාග කවර 3යි. කවර 3ක් තිබ්බොත් විතරයිනේ මෙයාට එක කවරයක් අඩු වෙන්නේ. ඊළඟට කියනවා මෙයා රුපියල් 2000 ගානේ නෝට්ටු දෙක. ඒ කියන්නේ 1000 නෝට්ටු දෙක ගානේ දාගෙන යනවා. දෙක ගානේ දාගෙන යනකොට එක කවරයක් නෝට්ටු දෙක බැගින් දාගෙන යන්නේ කවරයක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ දෙක ගානේ දාගෙන ගොඩ 2000 ඒව දෙකයිනේ. ඔන්න ඉතුරු වුණා. ඒ කියන්නේ හරියටම හරි කවර 3. ඒ කියන්නේ 22ට උත්තරේ අංක 4 4000යි මුදල් කවර සංඛ්‍යාව 3යි. ප්‍රශ්න අංක 23. 23 කියන්නේ නියත ශීඝ්‍රතාවයෙන් නමුත් දෝෂ සහිතව ක්‍රියා කරන A හා B නැමැති ඔරලෝසු දෙකක වේලාව එකම මොහොතේ 12 ලෙස සකස් කර ක්‍රියාත්මක කරන ලදී. A හි පළමු වරට 1 ලෙස වේලාව දර්ශනය වන විට B හි පළමු වරට 1යි කාල ලෙස වේලාව දර්ශනය විය. B හි පළමු වරට 2 ලෙස වේලාව දර්ශනය වන විට A හි දර්ශනය වූ වේලාව කුමක්ද? හරි. සාමාන්‍යයෙන් තරග විභාගවල එන ප්‍රශ්න රටාවල එකක් තමයි මේ කාලය ආශ්‍රිත ප්‍රශ්න. මේ හැම පේපර් එකක හා සමාන එක ප්‍රශ්නයක් හෝ තියෙනවා. අපිට ඒ රටාවට අපි හුරු වුණොත් අපි දන්නවා මේ වගේ අගයන් වෙනස් කරලා ආවට මේ ගාන කොහොමද හදන්නේ කියලා. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා දැන්. මුලින්ම අපි මේක හරියට निराකරණය කරලා අපි හොඳට කියවමු. කියන්නේ මේක නියත ශීඝ්‍රතාවයෙන් යන ඔරලෝසු දෙකක් තියෙනවලු A B කියලා. ඒකේ ඔරලෝසු දෙක වෙලාව එකම මොහොතේ ඔන්න සෙට් කරලා තියෙනවලු 12ට. 12ට සෙට් කරලා තියලා A හි පළමු ඔන්න එකම වෙලාවෙ සෙට් කරලා 12ට ඊළඟට බලනවලු වෙලාව. යම් වෙලාවකට පස්සේ බලනවා. එතකොට A වල තිබිලා තියෙන 1යිලු. හැබැයි B වල ඒ වෙලාව තිබිලා තියෙන 1යි කාලය. ඒ කියන්නේ මේ දෙකේ අර දෝෂයක් තියෙනවනේ. ඇත්ත වෙලාව එක වෙනකොට සමහරක් විට මේකේ බොරු වෙලාව පෙන්වලා 1යි කාලෙ විදියට. ඒ විදියට පොඩි වෙනසක් වෙලා තිබෙනවා මේ දෙකේ. ඊළඟට B හි පළමු වලට 2 ලෙස දර්ශනය වෙනකොට A හි වෙලාව තමයි අපි අහන්නේ. හරි. අපි මේක හදාගමු. ඔන්න මුලින්ම අපි දාගමු A B කියලා ඉන්නවා. ඔන්න 12ට මෙයාලට වෙලාව සෙට් කර. 12ට සෙට් කරලා බලනකොට මෙයාගේ පළවෙනිටම තිබිලා තියෙන කීයද? 1යි කාලයි. එතකොට මේ විදිහට ගත්තොත් මෙයා අපි මේ වෙලාව හරි වෙලාව කියලා ගමුකෝ. මේ හරි වෙලාව නම් මෙයා 12 ඉඳලා කොච්චර වෙලාවක් ඇවිල්ලාද? මිනිත්තු වලින් ගත්තොත් මිනිත්තු 60ක්. මෙයාට මිනිත්තු 60ක් එන්න ගියපු වෙලාවයි මේ Bට මිනිත්තු 75ක් මිනිත්තු පෙන්නලා. ඒ වෙලාවල් දෙක එක සමානයි. මෙයාලට ගිය වෙලාවල් දෙක එක සමානයිනේ. 60යි 75යි යන්න. මේ වගේ දෝෂින්ද තමයි මේ වෙනස් වෙලා තියෙන්නේ. ඊළඟට අපෙන් අහන්නේ B හි පළමු වලට 2. 2 කියන්නේ මිනිත්තු කීයද? 120. පැය දෙකක් නේ. කියන්නේ 120 ඒවා දෙකක්. sorry 60 ඒවා දෙකක්. ඒ කියන්නේ 120ක්. 120ක් පෙන්නනකොට මෙයාගේ වෙලාව කීයද? හරියට මේක සරල අනුපාත වගේ. 60යි මෙතන අපි දාගමු x කියලා. ඊට පස්සේ 75යි 120යි. ඔන්න ඔක සුළු කරලා මේ x ලාගේ හොයාගත්තා නම් අපිට එනවා මේ අහන ප්‍රශ්නෙට මේ උත්තරේ. ඒ වෙලාව කීයද කියන්නේ. අපි මේක සුළු කරන් යමු. එතකොට 120යි 60යි 120 වැඩි කිරීම 60 බෙදීම 75 75 කියන්නේ එතකොට සුළු කරලා ගත්තා මෙතනට 96 එනවා. ඒ කියන්නේ විනාඩි 96කට පස්සේ තමයි මෙන්න මේ A ගේ වෙලාව තිබිලා තියෙන්නේ මේ B 2 වෙනකොට. 96 කියන්නේ මෙතන තියෙන්නේ විනාඩියනේ අපි ගත්තේ. එතකොට පැයක් තියෙනවා. පැයයි 60ක් ගියාන් පස්සේ 36යි. ඒ කියන්නේ පැයකුයි විනාඩි 36කුයි පැයවල. එතකොට අපි මේක එකතු කරන්න ඕනේ කීයද? අපි පටන් ගත්තේ 12න්. 12ට තව පැයකුත් විනාඩි 36කුත් එකතු කරාන් පස්සේ අපිට එනවා දැන් වෙලාව කීයද? 13යි 36යි. ඒ කියන්නේ පස්සරු 1:36 තමයි මේ කියන වෙලාවේ වෙලාව. B වලට 2 වෙනකොට අර A වල වෙලාව පෙන්වන්නේ 1:36. එතකොට අපේ උත්තරේ 23ට අංක 1. හරි අපි ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ පුජ්‍යලයකගේ එකම අක්කා කමලාය. එකම නැගණිය ගීතාය. එකම මල්ලි රාජුය. එකම අයියා සිරිපාලය. මින් 4 දෙනෙකුගේම නැගණිය වෙන ගීතා සෑම විටම බොරු කියන්නේ. ඇයට සොයුරයන් තිදෙනෙකු සහ ඇයට සොහයුරන් තිදෙනෙකු සහ සොහයුරියක සිටින බව ඇය කියයි. මෙම තොරතුරු අනුව පහත ප්‍රකාශන නිවැරදි කුමක්ද? හරි. ඔන්න පුජ්‍යලයකගේ එකම අක්කා කමලාය.
ඔන්න පුජ්‍යලයක් ඉන්නවා. එයාට අක්ක කෙනෙක් ඉන්නවා. එයා කවුද? එයා ඇවිල්ලා කමලා. ඔන්න කමලා කියලා අක්ක කෙනෙක් ඉන්නවා. එකම නැගණිය ගීතා. මෙයාගේ නංගි ගීතා. ඊළඟට එකම මල්ලි රාජුයි. තව මල්ලි කෙනෙකුත් ඉන්නවා. එයා කවුද? රාජු. ඊට පස්සේ එකම අයියා සිරිපාලය. මෙයාට අයියා කෙනෙකුත් ඉන්නවා. එයා සිරිපාලය. එතකොට මුළු ළමයි ගාන මෙතන කීයද? 1 2 3 4 මේ පුජ්‍යලයයි 5යි. ඊට පස්සේ මින් 4 දෙනෙකුගේම නැගණිය වෙන ගීතා. සම විටම බොරු කියන්නේ. මින් 4 දෙනෙකුගේම නැගණිය. එයා බොරු කියන කෙනෙක්. ගීතා. 4 දෙනෙක්ගේ නංගණිය වෙන්න නම් මෙතන 5ක් හිටියානේ. නම් මේ ඔක්කොගෙම නංගි. එයා තමයි ගීතා. අපි දැන් ආපහු මේකේ අනුපිළිවෙලක් හොයාගන්න පුළුවන් වෙනවා. ගීතා තමයි පොඩි මේකන. ඊට පස්සේ රාජු. රාජුට පස්සේ ඉන්නවා මෙන්න මේ කිව්ව පුජ්‍යලයා. පුජ්‍යලයා ඉන්නවා. ඊට පස්සේ පුජ්‍යලයාගේ අපි දන්නේ සිරිපාලයි කමලයි අක්කයි මල්ලිද ඒක අපි දන්නේ. සිරිපාලයි කමලයි ඉන්නවා. ඔන්න. ඊට පස්සේ හැබැයි මේ ගීත කියන ඒවා බොරු කියලාත් අපිට මෙතන දීලා තියෙනවා. ඊළඟට කියනවා ඇයට සොහොයුරන් තිදෙනෙකු. සොහොයුරන් තිදෙනෙකු සහ සොහොයුරෙක සිටින බව ඇය කියයි. දැන් මේක විදිහට ගත්තොත් සොහොයුරන් තිදෙනෙකු. සොහොයුර කවුද? සිරිපාල, රාජු. එහෙනම් මෙන්න මෙයා සොහොයුරෙක් වෙන්න ඕන. එතකොට සොහොයුරන් තිදෙනෙක් ගීතට ඉන්නවා කියලා කිව්වා. සහ සොහොයුරෙක් කමලා. හරි. දැන් මෙයා පිරිමි, මෙයා ගැහණු. එහෙම මොනොත් තමයි ගීතට ඔය කියන විදිහට ඉන්නේ. හැබැයි මේ ගීත කියන්නේ බොරුලුනේ. ඒ කියන්නේ අපි මේ විදිහ දන්නවා මෙයාත් පිරිමි, මෙයා ගැහණු. එහෙනම් මෙයාට සහෝදරයෝ 3ක් ඉන්නවා කියන එක මෙයා කියලා තියෙන එක වැරදි. සහ සහෝදරයෙක්. ඒ කියන්නේ මෙයා හැම විටම බොරු කියන කෙනෙක් නම් මෙන්න මෙයා පිරිමි කෙනෙක් වෙන්න බෑ. එයා කියන එක ඇත්ත වුණොත් තමයි මෙයා පිරිමි කෙනෙක් වෙන්නේ. මෙයා කියන එක බොරු නිසා එහෙනම් මේ කෙනා කවුද? එයා ඇවිල්ලා ගැහණු කෙනෙක්. මේ කෙනා ගැහණු කෙනෙක්. එතකොට දැන් අපි දන්නවා ගීතට ඉන්නේ පිරිමි අයියලා සොහොයුරෝ දෙන්නයි. සොහොයුරියෝ දෙන්නයි. හරි. ඊළඟට කියනවා මෙම තොරතුරුවන පහත් සඳහන් ප්‍රකාශවලින් නිවැරදි කුමක්ද? හරි. සිරිපාලට සොහොයුරෝ සහ සොහොයුරු සමසමව සිටිති. සිරිපාලකෝ මේ ඉන්නේ. සිරිපාලට සොහොයුරෝ සහ සොහොයුරු සමසම. එයාට සොහොයුරෝ ඉන්නේ එක්කෙනයි. රාජු විතරයිනේ. රාජුයි මෙයත් සොහොයුරයා නෑ. කියන්නේ මේක නෙමෙයි උත්තරේ. මේක වැරදි. ඊළඟට කමලාට නැගිනියෝ දෙදෙනෙක් සිටිති. කමලා අක්ක මෙන්න මෙයාට. ඒකට මෙයා ගැහණු එහෙනම් හරි. කමලට නංගිලා දෙන්නෙක් ඉන්නවා. මෙයාගේ අක්කා කිව්වනේ. මෙයාගේ ඒකට කොහොමද නංගිනේ කමලා ගීත කමලගේ නංගි කෙනෙක්. එතකොට කමලට සොහොයුරෝ දෙන්නෙක් ඉන්නවා. හරි. අනිත් ඒවා රාජුට වැඩිමහල් සොහොයුරෝ දෙදෙනෙකි. නෑ සිරිපාල විතරයි. ගීතට සිටින සොහොයුරයන් ගණන 1යි. ගීතට නැහැ දෙන්නෙක් ඉන්නවා. එහෙමනම් 25ට උත්තරේ අංක 2. කමලාට නැගණියෝ දෙදෙනෙක් සිටිති. හරි. ළඟට ප්‍රශ්න අංක 26. අංක 26 සිට 30 තෙක් ප්‍රශ්න පහක් සඳහන් තොරතුරු මත පදනම් වේ. 1 සිට 7 තෙක් අංක ලබා දී ඇති සේවක සේවිකාවන් 7 දෙනෙකු අතරින් අංක 2, 4 සහ 6 පමණක් කාන්තාවෝ වෙති. කිසියම් කාර්යයක් සතියක දින 5ක තුල නිම කිරීමට ඔවුන්ට පැවරී ඇති ආකාරයේ පහත් සඳහන් කර ඇත. කාර්යය සඳුදා ආරම්භ කර සිකුරාදා නිම කළ යුතුය. දිනකට 3 දිනක බැගින් වැඩ කළ යුතුය. අංක 1 සඳුදා වැඩ නොකළ යුතුය. එහෙත් අංක 2 සඳුදා වැඩ කළ යුතුය. සෑම අයෙකු සඳහාම වැඩ කරන දිනට පසු දින නිවාඩු දිනයකි. අංක 3 පමණ දින 3ක් වැඩ කළ යුතු අතර සෙසු සැවම දින 2 බැගින් වැඩ කළ යුතුය. බදාදා කාන්තාවන්ගෙන් අංක 2 සහ 4 යන දෙදෙනා පමණක්ද අන් සෑම දිනකම එක් කාන්තාවක් බැගින්ද වැඩ කළ යුතුය. අංක 6 හා 7 සෑම විටම එකට වැඩ කළ යුතුය. ආරම්භක දිනයත් අවසාන දිනයත් යන දින දෙකෙහිම වැඩ කිරීමට මේ අතුරෙන් දෙදෙනෙකුට පමණක් අවස්ථාව දිය යුතුය. ඒ අනුව පහත් සඳහන් එක් ප්‍රකාශයකට නිවැරදි පිළිතුර අයත් වර්ණයේ අංකය ප්‍රශ්න ඉදිරියේ ඇති තිත්තිර මත ලියන්න. හරි. අද මේක කියන්නේ. ඒ කියන්නේ අංක 1 සිට 7 තෙක්. 1 ඉඳන් 7 තෙක් දීලා තියෙන සේවක සේවිකාවන් 7 දෙනෙකු. 1 ඉඳන් 7 දක්වා නම් කරලා ඉන්නවලු සේවකයෝ සේවිකාවෝ 7 දෙනෙකු. ඒ 7 දෙනාගෙන් 2, 4 සහ 6 කාන්තාවලු. කොහොමද?
2යි 4යි 6යි විතරක් කාන්තාව. අපි මේක ලියාගමු මේ කියන දේ. ඔන්න 1 2 3 4 5 6 7 ඒ අයගෙන් 2 මෙයා 4 6 මේ අය කාන්තාව. ඊළඟට කිසියම් කාර්යයක් සතියක දින 5 තුළ නිම කිරීමට ඔවුන්ට පැවරලා තියෙනවා. මේ සේවකයන්ට කාර්ය නිම කරන්න වැඩක් පැවරලා තියෙනවලු සතියකින් නිම කරන්න ඕන. කොහොමද මේගොල්ලෝ සතියකින් නිම කරන්න කියලා තමයි අපෙන් අහන්නේ. හරි අපි ඒ දවස් ටිකත් අපි මේ පිළිවෙලට අපි ලියාගමු. දවස් ටික අපි යටින් දාගමු. සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. ඔන්න ඔය දවස් ටික ඇතුළත මේගොල්ලෝ මේ වැඩේ කළේ ඉවර කරන්න ඕන. දිනකට 30 දිනක බැගින් වැඩ කළේ. දවසකට කීයද 3 දිනකලු වැඩ කරන්න පුළුවන්. ඊළඟට කියන අංක 1 සඳුදා වැඩ නොකළ යුතුයි. අංක 1 සඳුදා නැහැලු. එක කරන්න නැහැලු. ඒත් අංක 2 සඳුදා වැඩ කළ යුතුයි. අංක 2 සඳුදා ඉන්නවලු. ඊළඟට සෑම ආයක සඳහා වැඩ කරන දිනට පසු දින නිවාඩු දින එක. ඒ කියන්නේ මේගොල්ලෝ වැඩ කරොත් ඊට පස්සේ දවසේ නිවාඩු දින එක. එහෙනම් මෙතන 2 මෙතන වැඩ කරන්නේ. ඒ කියන්නේ අඟහරුවාදා 2 නෑ. එයා නිවාඩු. ඊළඟට අංක 3 පමණ දින 3ක් වැඩ කළ යුතුද? අනිත් සෑම දින 2 බැගින් වැඩ කළ යුතුයි. මෙන්න මෙයා දවස් 3ක් වැඩ කරන්න ඕනිලු. අනිත් අයට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ දවස් 2 ගානේ වැඩ කරන්න පුළුවන්. බදාදා කාන්තාවන්ගෙන් 2 සහ 4 යන දෙදෙනා පමණ. පමණක්ද අන් සෑම දිනකම එක් කාන්තාවක් බැගින්ද වැඩ කළ යුතුයි. කියන්නේ බදාදා 2යි 4යි ඉඳලා අපි දන්නවා 2යි 4යි කියන්නේ කාන්තාව. මෙතන මාක් කරගත්ත මෙන්න මේ 2 4 6 කාන්තාව. මේ දවස් සැරෙන්න අනිත් හැම දවසකම ගෑනු කෙනෙක් ඉන්නම ඕනිලු. 2යි 4යි මේ දවස් දෙක හිටියනම් බ්‍රහස්පතින්ද 2යි 4යි නෑනේ. කියන්නේ බ්‍රහස්පතින්ද ඉන්න ඕන ගෑනු කෙනා කවුද? 6. මොකද ගෑනු කෙනෙක් හැමදාම නියෝජනය කරන්න ඕන නිසා. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එකෙන් කියනවා අංක 6 හා 7 සෑම විටම එකට වැඩ කළ යුතුයි. 6යි 7යි එකටලු. එහෙනම් මෙතන 6 වැඩ කරා නම් 7ත් එදාම බ්‍රහස්පතින්ද වැඩ කරන්න ඕන. ඊළඟට ආරම්භක දිනයත් අවසාන දිනයත් යන දින දෙකෙහිම වැඩ කිරීමට මේ අතුරෙන් දෙදෙනෙකුට පමණක් අවස්ථාව දිය යුතුයි. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ ආරම්භක දිනේ සඳුදායි සිකුරාදායි වැඩ කරන්න මේ වැඩ කරන අයගේ කවුරු හරි දෙන්නෙත් එක්කම දවස මේ ඒ දවස් දෙක දෙනවා. මේ ඉන්න තුනේ මෙතන තුනක් ඉන්නවා මෙතන තුනක් ඉන්නනේ. ඒ තුනෙන් දෙකක් සමානයි කියලා තමයි කියන්නේ. හරි. දැන් ආපහු බලමු. අපි දැන් ටිකක් අපි මේක කියවල ඉවර වෙනකොට අපි ෆිල් කරගෙන ඉවරයි. තව අපිට ෆිල් කරගන්න තියෙනවා. මෙතන අපි මේ බදාදා වැඩ කරන තුන් දෙනාගෙන් දෙන්නෙක් මේ වෙද්දි හොයාගෙන ඉන්නවා. ඊළඟ කාරණේ තමයි මෙතන ආයි කියවනේ බදාදා කාන්තාවගෙන් 2 4 සහ යන දෙදෙනා පමණද අන් සෑම දිනම කාන්තාවක්. එතකොට මේ බදාදා මේ දෙන්න වැඩ නම් මේට කලින් දවසේ මේ අන නිමාඩුනේ. එහෙනම් අඟහරුවාදා කාන්තා නියෝජනය කරන්න ඕන 6. 6 ඉන්නවා. දැන් අපි මේ වෙද්දි හොයාගෙන ඉවරයි. මේගොල්ලෝ වැඩ කරන දවස් 2යිනේ 3 විතරයිනේ දවස් 3ක් ඉන්න පුළුවන් කියන්නේ. එතකොට මේ බලන්න අපි දැන්ට හොයාගෙන ඉන්න 6 වැඩ කරන දවස් 2ක්. ඒ කියන්නේ 6 ආයි කොහෙවත් නැහැ. එයාගේ වැඩ කරන දවස් 2 මේ වෙද්දි හොයාගෙන ඉවරයි. ඒ වගේම තමයි 2. 2 වැඩ කරන දවස් 2ත් අපි හොයාගෙන ඉවරයි. ඊළඟට අපි හොයාගෙන තියෙන්නේ 7යි 4යි එක එක දවස් ගන්න හොයාගෙන. අපිට කියනවා 3 වැඩ කරන දවස් 3. 3 වැඩ කරන දවස් 3 නම් එයා එක ළඟ වැඩ කරන්න බෑනේ. මොකද එක ළඟ වැඩ කරොත් එයා නිවාඩුවක් නැහැනේ පස්සේ දවස්. එහෙමනම් අපිට මේ 3 දාන්න පුළුවන්. මෙතනට අපි 3 දැම්මා. ඒතර මෙතන නැහැ. මෙතන 3 තියෙනවා. මෙතන නැහැ. මෙතන. ඒ විදිහට අපි ගන්න පුළුවන්. හිතන්න අපි මෙතනට 3 දාලා ඊළඟට මේක නැහැ මේකයි. ඒතර 3 දාන්න පුළුවන් 2යි. එතකොට අපිට 3 දාන්න පුළුවන්නේ සඳුදාටයි බදාදාටයි සිකුරාදාටයි 3 වැඩ කරනවා. එතකොට අපි මේ වෙද්දි 3 කියන එකන වැඩ කරන දවස් ටිකත් හොයාගෙන ඉවරයි. ඊළඟට බලමු 1. 1 කියන එකන ගැන අපිට මොකුත් සඳහනක් නැහැ. 1 සඳුදා නැහැ කියනවා. 1 සඳුදා නැත්තම් 1 දෙවෙනිදා 1 අඟහරුවාදා ඉන්න පුළුවන්. මොකද එයා පළවෙනි දවසේ නිමාඩු ඊළඟ දවසේ එයා එක ඉන්න පුළුවන්. එහෙම එක එදාට අපි දැම්මොත් ආයි එක
අපි ඒක වෙන කලයකින් දාගමු. ඔන්න අඟහරුවාදා වැඩ ඊළඟට ආයි එක බදාදා නැහැ බ්‍රහස්පතින්දා වැඩ. එහෙම නැත්නම් ආයි අපි එක දාමු. සිකුරාදා. සිකුරාදාට දාලා මෙයා බ්‍රහස්පතින්දා වැඩ නැහැ. බදාදා වැඩ කරන්න බෑ. මොකද බදාදා වෙද්දි මේ ෆිල් වෙලා ඉවරයි. එහෙනම් අපිට එක දාලා එකට නිවාඩුවක් දෙන්න බැරුව යන හින්දා අපිට දැන් තේරෙනවා එක වැඩ කරන්නේ කවදද? අඟහරුවාදායි බ්‍රහස්පතින්දා. ඔන්න දැන් අපි හොයාගෙන ඉවරයි ගොඩක් ඒවා. අපිට තව ෆිල් කර අපි දැන් මේ වෙද්දි සම්පූර්ණයක් විදිහට අපි හොයාගෙන තියෙනවා බදාද වැඩ කරන අය ගැන හොයාගෙන. බ්‍රහස්පතින්දා වැඩ කරන අය ගැන හොයාගෙන. ඊළඟට අපිට හොයාගන්න තියෙන්නේ අඟහරුවාදා සිකුරාදා සඳුදා වැඩ කරන අය. මේ සඳුදායි අඟහරුවාදායි ඒ වගේ එක එකනා ගැන තමයි හොයාගන්න තියෙන්නේ. සිකුරාදා තව දෙන්නෙක් දාගන්න තියෙනවා. ආරම්භක දිනයත් අවසාන දිනයත් යන දින දෙකෙහිම වැඩ කිරීම මේ අතරින් දෙදෙනෙකුට පමණක් අවස්ථාව. ආරම්භක දිනේ අවසාන දිනේ. එතකොට ආරම්භක දිනේ අවසාන දිනේ කියන සඳුදායි සිකුරාදානේ. සඳුදායි සිකුරාදායි කවුරු හරි දෙදෙනෙක්ට ඔන්න ඒ දවසේ දෙන්න ඕන. දැන් මේ වෙද්දි 3 අපේ ආරම්භක දවසේ අවසාන දවසේ ඉන්නවා. දැන් අපිට ඉතුරු වෙලා ඉන්නේ කවුද? අපිට ඉතුරු වෙලා ඉන්නවා තව 4 අපි මේ වෙද්දි 4න් එකක් ඉතුරු වෙලා 5 දවස් දෙකම දාන්න ඕනි. ඒ වගේම තමයි 7. 7 අපි මේ වෙද්දි එකකට දාලා ඉවරයි. එක අපි දාලා ඉවරයි. එතකොට අපි බලමු මේ දවස් දෙකට මොන දෙකද යන්නේ කියලා. අපි හිතුවොත් අපිට දාන්න තියෙන්නේ 5යි අපිට දාන්න තියෙන්නේ 5යි 4යි 7යි. ඔන්න ඔය තුනනේ. දැන් අපි පස්වෙනිදා සඳුදා 5 සඳුදාට දැම්මොත් අපිට සිකුරාදාට 5 දාන්න ඕන වෙනවා. එතකොට 7 නෙමෙයි සිකුරාදා ඉන්න අනිත් කෙනා. එතකොට සිකුරාදා ඉන්න අනිත් කෙනා අනිවාර්යයෙන්ම වෙන්න ඕන 4. මොකද 4 තමයි මෙතන එන්න ඕන. මෙයා පළවෙනි දවස ගැන හිතන්නේ නැතුව උනත් අපිට 5 දාලා 5 ගැන පැත්තකින් තියුවොත් 4 දාන්න පුළුවන්. මොකද 7 දාන්න බෑ. එතකොට අර ඉස්සරහයි පස්සේ දවස් දෙකේම ඉන්න ඕන කෙනා 5. මොකද 5 විතරයි මේ වෙලාවේ අපි අවස්ථා දෙකකට දාලා නැති. 4 අපිට දාන්න බෑ. 4 එක ඉන්නවා. එහෙනම් 5 මෙතනට එනවා. මෙතන සිකුරාදා අනිත් එක්කන කවුද? 5. දැන් අපි මේ වෙද්දි මේ ටික හොයාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක පාවිච්චි කරලා උත්තර ටික හොයාගන්න. හරි. බලමු මොනවද මේ අහන ප්‍රශ්න ටික. ඔන්න කියනවා අංක 3 වැඩ නොකළ යුතු දවස් දෙක මොනවාද? අංක 3 වැඩ නොකළ යුතු දවස්. අංක 3 වැඩ කරන්නේ නැති දවස් දෙක මොකද්ද? අංක 3 අපි දන්නවා එක ළඟ වැඩ කරන්නත් බෑ. යාට දවස් 3කුත් ඕනේ. එහෙනම් අඟහරුවාදායි බ්‍රහස්පතින්දායි තමයි අංක 3 වැඩ කරන්නේ නැතිකෝ. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා අංක 2 තමයි 26ට උත්තරේ අංක 2. ඊළඟට 27 අංක 4 වැඩ කළ යුතු දවස් වන්නේ පහත දැක්කෙන දවස් 7 අතරින් අංක 4 කොහෙද ඉන්නේ? 4 ඉන්නවා මෙන්න මෙතන. කවදද? බදාදා. බදාදා ඉන්නවා සිකුරාදා. 4 ඉන්නේ බදාදායි සිකුරාදායි. බදාදා සිකුරාදා. මෙන්න ඉන්නවා සිකුරාදා. ඒ කියන්නේ 27ට උත්තරේ අංක 4 සිකුරාදා. ඊළඟට අංක 6 වැඩ කළ යුතු දවස් දෙක මොනවද? අංක 6. 6 ඉන්නවා අඟහරුවාදා ඉන්නවා ආපහු බ්‍රහස්පතින්දා ඉන්නවා. අඟහරුවාදා බ්‍රහස්පතින්දා 28 අංක 1. 29 සිකුරාදා වැඩ කළ යුතු තිදෙනා කවුද? සිකුරාදා වැඩ කරන්නේ 5 4 3. 5 4 3. ඉතින් 4 3 5. 29ට උත්තරේ අංක 3. ප්‍රශ්න අංක 30. එකම කණ්ඩායමක වැඩ කළ යුතු වන දවස් දෙක මොනවද? එකම කණ්ඩායම වැඩ කරන දවස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ අංක ටික සමාන දවස් දෙකක්. 1 2 3. 1 2 3 කොහෙවත් තියෙනවද? නැහැ. අඟහරුවාදා අපි වැඩ කරන අය දෙකයි දාගෙන තියෙන එකක් අපිට මිස් වෙලා කවුද අනිත් එක්කන තමයි 7. මොකද 7 විතරයි මිස් වෙලා තියෙන්නේ. හරි. එතකොට අඟහරුවාදා කවුද? 6 1 7. ඊළඟට 6 1 7 මේ ඉන්නවා. 6 7 1. කියන්නේ අඟහරුවාදායි බදාදායි වැඩ කරන කට්ටිය සමානයි. අඟහරුවාදා සහ බදාදා වැඩ කරන අය සමානයි. ඒ කියන්නේ අඟහරුවාදායි බදාදායි. අඟහරුවාදා සහ අඟහරුවාදා බදාදා. නෑ අඟහරුවාදා බදාදා නෙමෙයි sorry. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා 30ට අංක 2 තමයි උත්තරේ. හරි. මේ වෙද්දි අපි ප්‍රශ්න අංක 30 වෙද්දි මේ පාස් පේපර් එකේ සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ පේපර් රටාව බැලුවන් පස්සේ එකම ප්‍රශ්නේ තමයි මේ ප්‍රශ්න වලට තියෙන වචන සහ අංක කියන දේවල් වෙනස් කරලා තියෙන්නේ.
කළමනාකරණ සහකාර එක්සෑම් එක එනවා ඉස්සරහට. ඒ වගේම තමයි දේශීය ආදායම් සේවා විභාගය එනවා. මේ හැම එකකම අභියෝගතාවයට අදාළ පේපර් එකට එන්නේ මෙන්න මේ වගේ ගණන්. මේකෙදි කාලය කළමනාකරණය කරගන්න එක තමයි වැඩිම දේ. මොකද අපිට ලැබෙන්නේ පැයක් වගේ කාලයක් ගොඩක් පේපර්ස් වලට අභියෝගතාව වලට. ගොඩක් අයට වෙන ප්‍රශ්නයක් තමයි මේ පැය හරියට කළමනාකරණය කරන්න බෑ. මේ වගේ ප්‍රශ්න ගත්තන් පස්සේ මෙතන අංක මොනවා හරි දෙයක් එකක් අපිට වැරදුනොත් මෙතන ප්‍රශ්න අංක 5ක් වැරදෙනවා. ඒ වගේම තමයි ඊට උඩ තිබ්බ ප්‍රශ්න ටිකත් අපිට එක විදිහටම එකට යන ප්‍රශ්න. මෙන්න මේ ප්‍රශ්න ගත්තන් පස්සෙත් මෙතන අපි වරද්දාගත්තොත් ප්‍රශ්න 5ක්. ප්‍රශ්න 5ක් කියන්නේ ඒ වගේ සෙට් දෙකක් වැරදුන ප්‍රශ්න 10ක්. ඉතින් අපි හරියටම අවධානයෙන් මේ පේපර්ස් කරන්න ඕන. හරියට කාලය කළමනාකරණය කරගෙන අපි ගණන් හදන වේගවත් බව වැඩි කර ගන්න ඕන. මේ විදිහේ පාස් පේපර්ස් කරාන් පස්සේ ඕගොල්ලෝගේ වේගවත් බව සහ ඒ කාලය කළමනාකරණය කරගන්න ඕනේ කොහොමද කියලා ඒවයි කෙටි ක්‍රමයි හැම දෙයක්ම ඕගොල්ලන්ට එකතු වෙනවා. ඒ නිසා මම හිතනවා මේ පේපර් එකෙන් ඕගොල්ලන්ට උදව්වක් වෙන්න ඇති කියලා. මේ පේපර් එකේ ප්‍රශ්න අංක 31 ඉඳලා 50 දක්වා ඊළඟ පාර්ට් එකේදී අපි සාකච්ඡා කරනවා. එහෙනම් හැම දිනාටම සුබ දවසක්.